හැමම සාදරයෙන් පිළිගන්නවා අදත් අපගේ YouTube නාලිකාව සමඟ. ඉතින් අපි අද කතා කරන්න යන්නේ දැනට මේ ලෝකයේ තියෙන ලොකුම තර්කයක්. ඔයාට කවදා හරි හිතිලා තියෙනවද මේ පෘථිවියෙන් පිටත මනුස්ස එහෙම නැත්නම් වෙනත් බුද්ධිමත් ජීවියක් තියෙනවා කියලා? මේක තමයි දැනට මේ ලෝකයේ තියෙන ලොකුම තර්කය. ඉතින් දැනට තියෙන සාක්ෂි එක්ක බලනකොට එහෙම ජීවියක් තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එහෙම ජීවියක් නැති වෙන්නත් පුළුවන්. අපි අද මේ වීඩියෝ එකෙන් බලන්නේ මේ තියෙන සාක්ෂි එක්ක මෙහෙම දෙයක් තියෙනවද නැද්ද කියන මාතෘකාව යටතේ. ඉතින් වැඩි කතා වුණේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. මේ වනතුරුත් පෘථිවියෙන් පිටත කිසිදු ජීවියක් ඇතැයි සිතවම ඔප්පු කරන ලද කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සොයාගෙන නැහැ. කෙසේ වෙතත් නවතම සොයා ගැනීම් අනුව බහුතරයක් විද්‍යාඥයින් විශ්වාස කරන්නේ විශ්වයේ වෙනත් තැනක ජීවයේ තිබීමට ඉතා ඉහළ සම්භාවිතාවක් ඇති බවයි. ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් විද්‍යාඥයින් අතර සිදු කළ සමීක්ෂණයකට අනුව මූලික ජීවය සමීක්ෂණයට ලක් වූ විද්‍යාඥයන්ගෙන් 86.6ක් පමණ විශ්වාස කරන්නේ විශ්වයේ වෙනත් තැනක මූලික ජීවයක් තිබීමට ඉඩ ඇති බවයි. සංකීර්ණ හෝ බුද්ධිමත් භාවය අතින් බුද්ධිමත් ජීවයක් තිබීමට ඉඩ ඇති බවටද සැලකිය යුතු විද්‍යාඥයින් පිරිසක් එකඟ වෙනවා. මෙහිදී විද්‍යාඥයින් තර්ක කරන්නේ විශ්වයේ විශාල වීමත් ජීවයට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එනම් ජලය සහ කාබන් වැනි ද්‍රව්‍ය සුළඟ වීමත් නිසා ජීවය පෘථිවිය මත පමණක් ඇතිවීම අසම්භාව්‍ය බවයි. මේ වනතුරු සොයාගත් ප්‍රබලම සාක්ෂි මොනවාද? ජීවය පිළිබඳ ඍජු සාක්ෂි නොවුනත් විද්‍යාඥයින් වෙනත් ග්‍රහලෝකවල සහ චන්ද්‍රයන්හි ජීවය පවතින බවට ඉඟිදෙන කරුණු කිහිපයක් සොයාගෙන තියෙනවා. ඉන් පළවෙනි කරුණ ලෙස K2-18b ග්‍රහලෝකයේ රසායනික සලකුණු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124ක් දුරින් පිහිටි K2-18b නම් පිටත ග්‍රහලෝක වායුගෝලය තුළ DMS නැමැති රසායනිකයේ සලකුණු සොයාගෙන තියෙනවා. මෙහි වැදගත්කම ලෙස පෘථිවියේදී DMS නිපදවනු ලබන්නේ විශේෂයෙන් සමුද්‍රීය ශාක ප්ලවංග වැනි ශුද්ධ ජීවීන් මගින් පමණයි. මෙය පෘථිවියෙන් පිටත ජීව ක්‍රියාකාරීත්වයක් තිබිය හැකි බවට මේ දක්වා සොයාගෙන ඇති ප්‍රබලම සාක්ෂි ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් මෙම රසායනික ජීව විද්‍යාත්මක නොවන ක්‍රියාවලීන් මගින්ද ඇතිවිය හැකි නිසා විද්‍යාඥයින් වැඩිදුර අධ්‍යයනයක් සිදු කරනවා. දෙවැනි කරුණ ලෙස සැලකෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ විභව ස්ථාන. පෘථිවියට අමතරව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ජීවයේ තිබීමට වඩාත්ම ඉඩ ඇති ස්ථාන කිහිපයක් තියෙනවා. ඉන් අඟහරු අතීතයේදී ජලය ගලා ගිය බවට සාක්ෂි තිබීම සහ මීතේන් වායුවේ සලකුණු අනාවරණය වීම ප්‍රබල සාක්ෂියක් වෙනවා. පෘථිවියේදී මීතේන් බොහෝ විට නිපදවන්නේ බැක්ටීරියා මගින්. ඒ කියන්නේ අඟහරු තුලත් එවකට මේ බැක්ටීරියා විසූ බවට සැක සහිත සාක්ෂියක් වෙනවා. තවද යුරෝපා සහ එන්සෙලඩස් චන්ද්‍රයින් මෙම චන්ද්‍රයින් දෙකෙහි මතුපිට අයිස් තට්ටු යට දියර ජලයෙන් පිරුණු සාගර ඇති බවට සාක්ෂි තියෙනවා. මේවායේ ජීවය පවතින්න පුළුවන්. ජීවය සෙවීමට විද්‍යාඥයින් යොදන ප්‍රධාන ක්‍රම. විද්‍යාඥයින් විශ්වයේ ජීවය පවතීදැයි සොයා බැලීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගන්නවා. පළවෙනි ක්‍රමය ලෙස ඍජු ජීව සලකුණු සෙවීම. අප ජීවත් වන පෘථිවියට සමාන ග්‍රහලෝකවල වායුගෝලය අධ්‍යයනය කිරීමෙන් එහි ජීවයේ පැවැත්මට හේතු වන රසායනික සලකුණු තිබේදැයි සොයා බලනවා. ඉතින් මේ වගෙන් මොනවද බලන්නේ? 1. ඔක්සිජන්. පෘථිවියේදී මෙන් විශාල වශයෙන් ඔක්සිජන් වායුගෝලයේ තිබීම ශාක හෝ වෙනත් ජීවීන්ගේ ප්‍රභාසංශ්ලේෂණයට හේතු වෙන්න පුළුවන්. අංක 2. මීතේන් සහ ඔක්සිජන් එකට පැවතීම. මෙම වායු දෙක ස්වභාවිකව එකට පැවතිය නොහැකිය. ඒවා එකට තිබීම යනු ජීව ක්‍රියාවලිය මගින් ඒවා අඛණ්ඩව නිපදවන බවට ප්‍රබල සාක්ෂියකි. මෙය අප පෙර සාකච්ඡා කළ K2-18b ග්‍රහලෝකයෙන් හමු වූ රසායනිකය වන අතර
පෘථිවියේ මෙය ප්‍රධාන වශයෙන්ම සමුද්‍රීය ශුද්ධජීවීන් විසින් නිපදවනු ලබනවා. අපි දැන් බලමු විද්‍යාඥයින් විසින් ජීවයේ පවතීදැයි සොයා බැලීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ක්‍රම දෙකෙන් අනිත් එක. දෙවැනි ක්‍රමය තමයි තාක්ෂණික සලකුණු සෙවීම. මෙය සෙවීමේ මූලික අරමුණ වන්නේ බුද්ධිමත් පිටසක්වල ජීවීන්ගේ පැවැත්මට සාක්ෂි සෙවීමයි. SETI ව්‍යාපෘතිය යටතේ පිටසක්වල ජීවීන් විසින් එවන ලද සැක කරන ස්වභාවික නොවන රේඩියෝ තරංග හෝ ලේසර් ආලෝක සංඥා විශ්වයේ පුරා සෙවීම සිදු කරනවා. ඒත් මේ වනතුරු කිසිදු ස්ථිර බුද්ධිමත් සංඥාවක් හමු වී නැහැ. තනි සංඥා කිහිපයක් හමු වූ නමුත් ඒවා නැවත හඳුනා ගැනීමට නොහැකි වෙලා තියෙනවා. විද්‍යාඥයින් ජීවය සෙවීමේදී අවධානය යොමු කරන ප්‍රධානම සාධකය වන්නේ ග්‍රහලෝකයක් පිහිටා ඇති වාසයට සුදුසු කලාපයයි. වාසයට සුදුසු කලාපය යනු තාරකාවක් වටා ඇති ප්‍රදේශයක් වන අතර එම ප්‍රදේශයේ ග්‍රහලෝකය මතුපිට දියර ජලය තිබිය හැකි තරම් උෂ්ණත්වයක් පවතී. මෙය බොහෝ විට ගෝල්ඩිලොක්ස් කලාපය ලෙසද හඳුන්වනු ලබනවා. ඒ කියන්නේ එතරම් උණුසුම් හෝ එතරම් සීතල නොවන නිසා. කෙසේ වෙතත් යුරෝපා සහ එන්සෙලඩස් වැනි චන්ද්‍රයන් මේ කලාපයෙන් නැති නමුත් ඒවායේ මතුපිට අයිස් යට ඇති භූතාපජ ක්‍රියාවලීන් නිසා ඇති වූ දියර ජලයෙන් පිරි සාගරවල ජීවය පැවතිය හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. ඒත් තවමත් ජීවය සොයාගෙන නැත්තේ යැයි. විශ්වය ඉතා විශාලයි. ග්‍රහලෝක බිලියන ගණනක් තියෙනවා. එසේනම් බුද්ධිමත් ජීවීන්ගේ සාක්ෂි ඇයි අපට තවමත් හමු වෙන්නේ නැත්තේ? මෙය ෆර්මි විරුද්ධභාසය ලෙස හඳුන්වනවා. බුද්ධිමත් ජීවයක් ඇතිවීම ඉතාමත් අපහසු වන අතර සමහර අවධියක් විශ්වයේ තිබිය යුතුයි. සමහර විට අප එම අවධිය පසු කර අවසන් විය හැකි. එසේත් නැතිනම් එම අවධිය අපට ඉදිරියෙන් තිබිය හැකි. ඔවුන් දුරින් සිටිනවා. විශ්වය ඉතා විශාල නිසා ඔවුන්ගේ සංඥා හෝ ග්‍රහලෝක වෙත ළඟාවීමට අපට බොහෝ කාලයක් ගත වෙනවා. ඔවුන් වෙනත් ආකාරයකින් සංවේදනය කරනවා. අප බලාපොරොත්තු වන රේඩියෝ තරංග වෙනුවට ඔවුන් වෙනත් උසස් සංවේදන ක්‍රම භාවිතා කරනවා විය හැකි. ඔවුන් අපිව නොසලකා හරිනවා. අපේ තාක්ෂණික මට්ටම අඩු නිසා ඔවුන් අපිව සම්බන්ධ කර ගැනීමට උනන්දුවක් නොදක්වනවා විය හැකි. පිටසක්වල ජීවය සෙවීම යනු තවමත් පවතින විද්‍යාවේ විශාලම අභිරහස් වලින් එකක් වන අතර නවතම දුරේක්ෂ සහ ගවේෂණ මෙහෙයුම් සමග ඉදිරි දශක කිහිපය තුළ මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනු ඇතැයි විද්‍යාඥයින් අපේක්ෂා කරනවා. ඉතින් ඔයාට මොකක්ද හිතෙන්නේ? හිතන දේ යටින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. නැවතත් මේ වගේ අභිරහස් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.